ඔය වෙන වෙන ලෝකවල ඉඳලා නෝට් එක ලියාගෙන හරියන්නේ නැහැ. ඒතර කොහොමත් මේක මතක හිටින්නේ නැහැ. ඒකට උගන්වන මොහොතේ ලියන මොහොතේ කිසිදු උමනාවක් නැහැ. එක යන්තම් චුට්ටක්වත් මතක තියාගන්න. ඒතරන ලොකුම ප්‍රශ්නේ තමයි මාර ලියාගන්නෙත් වැරදියට. වැරදිට ලියාගත්තට පස්සේ ලියාගත් එක පාඩම් කළාටකුත් නැහැ වැරදි එකක් තියෙන්නේ. මේ ටික අමාරුයි තමයි පාඩම් කරන්න තියෙන හින්දා. බෑ මේ සිලබස් එක ඉවරනකොට තේරෙයි නෝගොනේ කොච්චර ලේසිද කියලා. ඊට වඩා අමාරුව හම්බ වෙනවා ඉස්සරහට. ඒතර මේක පාඩම් කරගන්න එක මාර ලේසි ඊට සාපේක්ෂව. මුල කාණ්ඩවලදී පොඩ්ඩක් හිටියා 100ෙන්. දැන් වැඩේ අතහැරලා දාලා තියෙන්නේ. දැන් ගිය හැදී උගන්නපුවා අද මතක නැහැ. බලන්නෙත් නැහැ. එදා වහපොත අද ඇවිල්ලා තමයි දිගාරින්. ඒත් ඊට පස්සේ තින්නා මේ වගේ උඩ බලාගෙන. මොනවද ලියන්නේ කියලා දන්නෙත් නැහැ. ඉතින් ඒතර කොහොමද මතක හිටින එකක් නැහැ ඉතින් එතකොට. ළඟින් එකත් එක මොන හරි කිව්ව නැත්තම් වෙන මනෝපාරක් ගහගෙන කොහරි ඈතකට වෙලා බෝඩ් එකේ තියෙන ටික ලියලියා ඉන්නවා. ඊට වඩා අවධානයක් දෙන්න මේකට. ඔය නිකන් බලනවා ඉතින් මෙලෝ මගුලක් මතක් කරගන්න බැරි උන් ඉන්නවනේ. මොකද්ද කරන්න හිතන් ඉන්නේ? දැන් හිතනවා විභාග ලඟ වෙලා ඔය ටික පාඩම් කරන්න පුළුවන් වෙයි කියලා. මේ වෙනකොට ඉවර වෙලා තියෙන ටික වාට මේ වෙනකොට බැරි නම් තව ගොඩක් තියෙනවා එකතු වෙන්න. මේවත් අඩුපාඩු තියෙනවා නම් ඒවත් කවර් කරන්න ඉගෙන ගන්න තියෙන ටිකත් ඉගෙනගෙන ඊට විභාගකට ලෑස්ති වෙලා පාස් පේපර්ස් ඔක්කොම කරලා කරන්න වෙලාව ඇති වෙයිද? එයාම මොකද්ද කරමින් ඉන්නේ? දැන් වාඩ උඩ වඩා මහන්සි වෙන්න බැරිද ඇත්තට? එහෙම නැහැනේ උමනාවක් නැතිකමනේ තියෙන්නේ. යම් ආකාරකින් පොඩ්ඩක් වැඩ කරනවා ඇති. ඊට වඩා වැඩ කරන්න ඕනේ නැහැ කම්මැලි. ඔක වෙනස් කරගන්න වෙයි. එහෙම නැත්නම් ඊටු ටික කරගන්න බැරි වෙයි. පරාදේ ඔයගොල්ලෝ වැඩ කරන්න පුළුවන් බැච් එකක් ඈ. ඔය උමනාවක් නැතිකම දැන් නම් තියෙන ඊළඟ ලබන මාසෙ නම් වැඩ වැඩි වෙනවා සෑහෙන්න. අයි නෝවනික් කළ මං කිව්වා එදිනදා දේවල් අනිවාර්යෙන් බලාගෙන යන්න කියලා. මුල දවස්වල පාඩම් කරවලත් ඇව්වා පන්ති. ඊට එච්චරම තමයි. අද පළවෙනිදානේ 8 15